ආයුබෝවන් සියලුම දෙනාට සුබම සුබ උදැසනක් වේවා. සියලුම සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනානුපාඨයට අනුව අද අපි සිදු කිරීමට සූදානම් වන්නේ මෙත්සිත පදනම යටතේ සිදු කරන තවත් දානමය පුණ්‍ය කර්මයක්. දීර්ඝ කාලයක සිට පැවතෙන්නා වූ විවිධ අසනීප ආබාධ සහ වෙනත් සරණක් අවැසි පුද්ගලයන් හට සරණක් වීමේ අරමුණින් මෙත්සිත පදනම අද දවසේ දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වී සිටිනවා. යුනිට් 10 සාලියපුර මොල්ලිපොතාන කන්තලේ යන ලිපිනේ පදිංචි ඊ.එම්. ප්‍රියන්ත ඒකනායක වන තරුණයා කිඹුලෙකුගේ දඩයමට හසු වී කකුලක් අහිමි වීමෙන් එතුමාගේ සියලුම වැඩ කටයුතු අඩපණ වෙනවා. දරුවන් දෙදෙනෙක් සහ බිරිඳ සමග ජීවත් වෙන මොහු මේ වන විට ඉතාමත් අසීරු ජීවිත රටාවකට මුහුණ දී සිටිනවා. ඒ අවස්ථාවේදී කෘත්‍රිම පාදයක් දීමේ පුණ්‍ය කර්මයයි මේ අවස්ථාවේදී අප විසින් සිදු කරනු ලබන්නේ. කොහොමද? දාගෙන පොඩ්ඩක් ඇවිදින්න පුළුවන්. ප්‍රියන්ත ඒකනායක මහතාට වාර දුන් මෙම කෘත්‍රිම පාදය ගැන අපි එතුමාගෙන්ම විස්තරයක් දැනගමු. කොහොමද දැනෙන්නේ මෙච්චර කාල ඔබතුමා ඇත්තම කකුලක් අහිමි වෙලා තියෙන එක ඕනම කෙනෙක්ට දැනෙන ඇත්තම වේදනාවක්. මොකද ඇඟේ කොටසක් නැති වුණයි කියන්නේ කාලයක් ඉඳන් අපිට වැඩ කළ කරගන්න බෑ. දැන් අවුරුදු කීයද ඔබතුමා කිව්වේ? අවුරුදු දෙකක් වෙනවා. අවුරුදු දෙකක කාලයක් මේ විදිහට අසරණව ජීවත් වුණු ඔබතුමාට දැන් ලොකු හවුහරණක් දීලා තියෙනවා අපේ මෙත්සිත පදනම. මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? පදනවා කියන්නේ අපේ කකුල ලබා දුන්නා. මට සෑහෙන සත්‍යයක් වගේම අපේ බයික් සමග දරුවන් දෙදෙනා සමග සන්තෝෂයෙන් ජීවිතේ කාලය ගත කරලා තමට ගුල්ලංගාවෙන් වැඩ කටයුතු කරගෙන සන්තෝෂයෙන් ජීවත් වීමට තමයි බලාපොරොත්තුව. ඒ නිසා මේ මෙත්සිත පදනම අනුග්‍රහය යටතේ මට මගේ පාදය ලබා දුන්නට මම මනමින්ම ස්තුතිය පුද කරනවා. මේක මගේ ජීවිතයේ තියෙන තොක් මට අමතක නොවන සිද්ධියක් වශයෙන් මම සලකනවා. එතුමන් විසින් ඒ විදිහට එතුමන්ට දැනෙන හැඟීම වචන වලට පෙරළුවක් දෙමින් ස්තුතියි. ඒ වගේම මෙත්සිත පදනමේ මේ දායකත්වය ගැන කියන්නටම යමක් තිබෙනවා. මෙත්සිත පදනමේ කාර්ය මණ්ඩලයේ තීරණයකට අනුව තමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ. සංවිධානාත්මක තීරණයක් අනුව තමයි මෙතුමාට මේ පාදය අද හිමිවන්නේ. අනෝමා වීරසේකර මැතිණිය, මනෝ රිමෙන්ඩිස් මැතිණිය, රවීන්ද්‍ර අබේ ගුණවර්ධන මැතිතුන් සහ ධන පරිත්‍යාගයන් සහ මෙත්සිත පදනමේ ආදරණීය සමාජික මහත්මීන්ගේ මාසික පරිත්‍යාග මුදලෙන් රුපියල් 46700ක් වටිනා නව කෘත්‍රිම පාදයක්, නවීන ක්‍රමයට හඳුන්වා දුන් කෘත්‍රිම පාදයක් අද දින මෙතුමන්ට මෙම ස්ථානයේදී පිරිනමනු ලැබුවා. ඒ වගේම මෙත්සිත පදනමේ සමාජිකාවක් වන චන්ද්‍රිකා මැතිණිය මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසු වෙනවා. එම මැතිණිය මේ වන විට බොහෝ මෙත්සිත ක්‍රියා පදනමේ යටතේ මෙවැනි පුණ්‍ය කර්ම බොහෝමයකට සහභාගී වී සිටිනවා. ඉතින් මෙම මැතිණියට ඒ පසුවන්නා වූ අසනීප තත්ත්වයෙන්
මිදී නිදුක් නිරෝගී වාසනාවන්ත චිරජීවනයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම එතුමියගේ අසනීප තත්ත්වයෙන් මිදී නැවතත් මෙවැනි සත්ක්‍රියාවන් සඳහා සහභාගී වීමේ හැකියාව ලැබේවායි අපි එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම නෙත්සිට් පදනම යටතේ සෑම අයුරකින්ම සම්බන්ධ වී සහයෝගය ලබා දුන්නා වූ සියලුම සමාජික මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී සැපවත් ජීවන රටාවක් උදා වේවා. නැවත තව තවත් ඉදිරියට මෙවැනිම සත්ක්‍රියා සමග සම්බන්ධ වී තවත් පුද්ගලයින්ගේ ජීවන රටාවන්ට උදව් කරමින් තවත් පුද්ගලයින්ගේ ඉදිරි අනාගතය යහපත් කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.